එහෙනම් ඉතින් මතක් කරලා අපිව subscribe කරන්න ඕන. දැන් හරි වැටුනොත් මේකේ damage වෙන ප්‍රමාණය වැඩි. කොහොමද මේක මෙතන ඩෝන් ගාලා වැටුනොත් එහෙම. එතන ඊතලයේ තියෙනවා මේ පැත්තට අදින්න කියලා තමයි තියෙන්නේ ඉතින්. මේක හොඳයි මසාජ් එකක් දාගන්න. What's up guys? ඔන්න ඉතින් පොඩි වැඩකට තමයි එළියට වැස්සේ. මේ වැඩේ පෙන්වන්න කලින් තව පොඩි වැඩක් පෙන්වන්න ඕන. මේ ඊ අපේ පැත්තට ආවා පට්ට කුණාටුවක්. හරිද? කුණාටුවක් ඇවිල්ලා හට් එක ඔක්කොම චක බ්ලාස් වෙලා තියෙන්නේ. ඔන්න බලන්න මට වෙච්ච අකරතැබ්බේ. මේ ඊයේ රෑ ආවා කොහොම හරි පැයක් විතර තිබ්බා මේ කුණාටුව. කොහොම හරි සද්දෙත් ඇහුණා මෙතන සරබර ගාලා එන්න සද්දෙට. මෙහෙම ගියා හොඳයි. ඉතින් මේ උඩ කෑල්ල විතරක් ගැලවිලා ඉරාගෙන ගිහින් තිනවා. මෙතන මේ ඔක්කොම වතුර පිල්ලා. තර ගන්න දෙයක් නැහැ. මේ අපේ පැත්තට විතරක් නෙමෙයි මේ. මේ බලන්න රෙදි ඔක්කොම ඉරිලා. ඔක්කොම ඔයාලා මගේ මේ වීඩියෝ එක බලන්න ඉතින් සමහරට කලින් මම මේක ලස්සනට හදපු විදිය දැන් වෙලා තියෙන දේ තමයි මේ තියෙන්නේ. වතුර පිරිලා ගන්න දෙයක් නැත. එහෙම තමයි හිටපු ගමන් මේ පැත්තට එනවා. හිනාට වෙනවා. දැන් මම එළියට බැස්සේ ඔයගලන්ට සුපිරි වීඩියෝ එකක් කරන්න ඔයගලන්ට බලන්න. ඒකත් කරනවා ඉතින් කොහොම හරි ඒකත් කරමු. ඉතින් මේ ගන්න දෙයක් නැහැ ඔක්කොම මේ කොළ මේලා කොහොම හුලඟේ ගිහිල්ලා නන්නතරයි. ඉතින් guys ඔන්න ඔහමයි වුණේ අපේ වත්තට මේ දවස්වල මේ කුණාටු වලින් මාර විදිහට අකරතැබ්බි වෙලා තියෙනවා. කුණාටු ඇවිල්ලා අපේ වත්ත ඔක්කොම ගන්න දෙයක් නැහැ. අපේ වත්ත විතරක් නෙමෙයි හතර වටේ හැමතැනම එහෙම තමයි. ඉතින් guys මම එළියට වැස්සේ ඔයගලන්ට මේ ඒකත් පෙන්නන්න. ඒ අතරතුරේ මම ඔයගලන්ට කියනවා අද සුපිරි අන්බොක්සිං වීඩියෝ එකක්. ඒකත් බලන්න ඕන ඔයගොල්ලෝ මතක් කරලා. සුපිරි අන්බොක්සිං වීඩියෝ එකක්. මොකක්ද කියලා කියන්නම් තව පොඩ්ඩකින් ඕකේ. ඉතින් guys මගේ අද වීඩියෝ සහාය අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ඉන්න මාත් එක්ක එන්න බලන්න. මටද සපෝට් එක දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ. දිය මල්ලි ඉතින් මේ දෙන්න තමයි අද මට සපෝට් එකට ඉන්නේ අන්බොක්සිං වීඩියෝ එකට. ඉතින් guys දැන් මම මොකද්ද කරන්න කියලා ඔයගොල්ලෝ බලලා ඇතිනේ. මම මුකුත් කරන්නේ නැහැ. මම පොඩි පෙට්ටියක් කඩන්න යන්නේ අදත්. ගිය පාරත් පෙට්ටියක් කැඩුවා අදත් පෙට්ටියක් කඩන්න යන්නේ. හරිද? අද මොකක්ද දන්නවද මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මම ගත්ත සුපිරිම භාණ්ඩයක්. ටන්ටඩන්. මෙන්න මේක තමයි guys මම ඔයගොල්ලන්ට අද අන්බොක්ස් කරන්නේ මෙන්න මේක. Apple සමාගමෙන් ගහපු Apple ලගේ 17 Pro Max එක තමයි මං ගාව තියෙන්නේ අද අතේ. මේක තමයි අද මම අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් මේක සුපිරියක්. මගේ වැඩවලට මේක උමනා වෙනවා ඉස්සරහට පට්ට විදියට. ඒ හින්දා ඉතින් මම මේක ගත්තා. හැබැයි පොඩි අවුලකුත් තියෙනවා. මොකද තව සති දෙකකින් 18 Pro Max එක එළියට එනවා. කරන්න දෙයක් නැහැ. ඒක ආපුවම බලමු. ඒක ගන්න try එකක් දෙනවා. ෂුවර් එකක් නැහැ. බලමු okay. ඉතින් guys මේක තමයි බාණ්ඩේ. මේ ගොඩක් දවස් ආසාවෙන් හිටියා මෙන්න මේක ගන්න. ඉතින් chance එකක් හම්බුණා ගන්න. ගත්තා ඉතින්. එහෙනම් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේක මේ පෙට්ටියේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම ගත්තේ කලර් එක තමයි මෙන්න මේක ගත්තේ blue එක. Putte? Ah, okay. Aspetta amore. අපේ පොඩි දෙන්න ඉන්න දෙන්න උඩ ඉඳලා සපෝට් කරන තාත්ති. ඉතින් guys මේකේ මේ box එකේ ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක ගන්න කලින් මම පොඩ්ඩක් මේ ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේකේ තියෙන දේවල් ගැන පොඩි කෙටි විස්තරයක් කියන්නම්. මේ iPhone 17 Pro Max එකේ තියෙනවා guys 3.9 display එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන XDR OLED display එකක් තියෙනවා ඒ වගේම. ඉතින් මේකට යාලා ඇඩ් කරලා තිනවා මේ පාර A19 Pro chip එකක්. ඒ වගේම මේ ගේමිං වීඩියෝ එඩිටිං වගේ වැඩවලට මේක පට්ට විදිහට performance කරනවා. ඒ වගේම මේකට guys මෙයාලා දාලා තිනවා අලුත් cooling system එකක් දාලා තිනවා මේකට. මේක මොකද iPhone ලගේ මේ phones පොඩ්ඩක් හීට් වෙනවා වැඩි. ඒ හින්දා සාමාන්‍යයෙන් එයාලා කලින් ෆෝන්ස් ඔක්කොම මෙයාලා ගහලා තිබ්බේ ටිටානියම් වලින්. මේ පාර මේ ෆෝන් එක විතරක් මෙයාලා කරලා තිනවා ඇලුමිනියම් වලින් තමයි මේ ෆෝන් එක ගහලා තියෙන්නේ. මොකද මේකේ හීට් වෙන මේක අඩු කරගන්න තමයි එයාලා මේක කරලා තියෙන්නේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් guys මේකේ back cam එක 48 megapixel වලින් තමයි තියෙන්නේ.
ගයිස් මම අර ඉස්සෙල්ලා එළිය හිටියේ වීඩියෝ කර කර ඉතින් ඉන්න බෑ මේ එකපාර වහින්න ගත්තා. ආයි කුණාටු වෙන්න යන්නේ මේ. මම ඒකයි මේ තරම් ආයි මෙතනට ආවා. අදත් වහිනවා අදත් කුණාටුව තියෙනවා කියලා තියෙනවා. මේකේ දාලා තියෙනවා. මොනවා වෙයිද දන්නේ නැහැ ඉතින්. මොනවා වුණත් කමන්නේ මේ හට් එකේ ඉතුරු ටික යන්නේ නැතුව ඔහොම තිබ්බත් හොඳයි ඉතින්. නැත්තම් එහෙම මාර නඩුවක්. තාම මස් කෑල්ල පුච්චලා සෙට් වෙන්නත් බැරුව ගියා. එතකොට ගයිස් මේක එනවා තව මම ගත්තේ මේක 256GB මෙමරි එක තියෙන එක. එතකොට මේක එනවා තව 512 එනවා. මේ 1TB එනවා. එතකොට 2TB එනවා. ඒ වගේ ගොඩක් features වලින් එනවා මේක. ඒ වගේම ගයිස් මේ ෆෝන් එකේ එනවා මේ පාර මෙයාලා දීලා තියෙනවා කලර්ස් තුනකින් දීලා තියෙනවා. කොස්මික් ඔරෙන්ජ් එක එනවා, ඩීප් බ්ලූ එක එනවා. ඒ වගේම සිල්වර් කියන කලර්ස් තුනෙන් තමයි මේ ෆෝන් එක මේ පාර යාලා එළියට දාලා තියෙන්නේ. එහෙනම් අපි මේකේ පෙට්ටිය ටාන් ගාලා කඩාගෙන බලමු මොනවද තියෙන්නේ කියලා මේ ඇතුලේ. ඕකේ. අල්ලෝරා. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා. එතන ඊතලයේ තියෙනවා. මේ පැත්තට අදින්න කියලා තමයි තියෙන්නේ ඉතින්. බලමු බලන්න. දෙකක් තියෙනවා යටත් එකක් තියෙනවා. ඕකේ. මෙහෙම එළියට ගන්න තියෙන්නේ. අම්මා. සුපිරියක් ඒක නෑ. ඒක මාර නිකන් පොඩ්ඩක් අල්ලද්දි වුණත් මාරම මේකක් තියෙන අතට මාර සනීපයි ඒක. මේක හොඳයි මසාජ් එකක් දාගන්න. එහෙම තමයි තියෙන්නේ. ෆෝන් එක. එතකොට අපිට හම්බ වෙනවා ගයිස් තව මේකට USB කේබල් එක හම්බ වෙනවා. USB කේබල් එක තියෙනවා අපි ගාව. ඊට අමතරව මේකේ මැනුවල් එක තියෙනවා. පොත තියෙනවා. එච්චරයි. මේ දෙක තමයි මේක ඇතුලේ තියෙන්නේ. වෙන මොකුත් නැහැ. හරි ඒකත් මෙතනින් තියාගමු. මේ විදිහට තමයි තියෙන්නේ ෆෝන් එක. මාරම ලුක් එකක් තියෙන්නේ. පට්ටම කම්ෆර්ටබල් අතන මේ ෆෝන් එක. කොහොමද මේක මෙතන ඩෝන් ගාලා වැටුනොත් එහෙම. ආසයි ඉතින්. මම මේකට මේ හවුසින් එකක් ගත්තා. හවුසින් එක එන්නේ හෙට. එහෙනම් මම මේ ෆෝන් එක අද පාවිච්චි කරන්නේ හෙට තමයි මේ හවුසින් එක ආවට පස්සේ තමයි මේක මේ ඔක්කොම ටික අයි කරලා ඔක්කොම කරලා මේ පරණ ෆෝන් එකේ ඩේටා ටික මේකට දාගෙන තමයි පාවිච්චි කරන්න ඉතින් ඉන්නේ. එහෙනම් ගයිස් ඉතින් ෆෝන් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ෆෝන් එක සුපිරි. අතර මාර කම්ෆර්ටබල් මේ ෆෝන් එක. මාර සනීපයි අතර. ගත්තම කිසිම බරක් එහෙම ලොකු බරක් එහෙම අතර දැනෙන්නේ නැහැ. පට්ට ඉතින් කියලා වැඩක් නැහැ. හැබැයි මෙයාලගේ මේ ෆෝන් එකේ පොඩි අවුල් වගේක් තියෙනවා. මොකද මේක මේ ඇලුමිනියම් වලින් ගහලා තියෙන හින්දා මේ ෆෝන් එක නිකන් හරි වැටුනොත් මේකේ ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි මේ ෆෝන් එකේ. මොකද කලින් එයාලගේ ටිටෑනියම් වලින් ගහනකොට මේ ෆෝන් එකේ හයිය වැඩි. මේකේ එහෙම හයියක් නැහැ. ඒ වගේම තමයි ගයිස් මේකේ මේ කලර් එක නිකන් හරි වැටිලා මොන හරි ඩැමේජ් එකක් වුණොත් මේ කලර් එක ඔක්කොම හීරෙනවා. ඒ ඩැමේජ් වෙච්ච තැන. එහෙම පොඩි අවුල් වගේක් තියෙනවා ඉතින්. ඉතින් ඒවා ඉතින් සාමාන්‍ය දේවල් ඉතින් කරන්න දෙයක් නැහැ. ෆෝන් එක හොඳයිනේ. එහෙනම් ගයිස් ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ ෆෝන් එක ඔන් කරලා මොනවද මේකේ තින්නේ ගන්න පුළුවන් වැඩ මොනවද ඉස්සරහට මේක පාවිච්චි කරන විදිය මේකෙන් මොනවද කරන්න පුළුවන් කියලා ඉස්සරහට ඉතින් තව vlog එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් මතක් කරලා අපිව subscribe කරන්න ඕන. ඒ වගේම තමයි ගයිස් බෙල් එක ගහන්න ඕන. නැත්නම් ඉතින් සුප්පගේ වීඩියෝ බලන්න හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. බෙල් එක ගැහුවොත් අන්න සුප්පා වීඩියෝ එකක් දාලා තිනවා බලහම්මයි අම්මා කියලා වැටෙනවා ඔයගොල්ලන්ට. එහෙනම් හම්බෙමු ගයිස්.